ජනතාවාදී ගුවන් තරංග වියමන. අද මාතෘකාව ප්‍රජාශක්ති අඛණ්ඩව ඉදිරියට. ප්‍රජාශක්ති ජාතික ව්‍යාපාරයේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සුවිශේෂී සාකච්ඡාවක් පසුගිය දිනක සිදුවිය. එහිදී පසුගිය කාල වකවානුව තුළ ප්‍රජාශක්ති වැඩසටහන දියත් කළ ව්‍යාපෘති ඒ වගේ සාර්ථකත්වයන් සහ ව්‍යාපෘතිවල අනාගතය ඇගයීමට ලක් කෙරිණි. මේ වන විට ප්‍රජාශක්තිය යටතේ ප්‍රජා සංවර්ධන සභා 13,977ක් පිහිටුවා තිබේ. දිවයින පුරා රුපියල් මිලියන 23,000ක සංවර්ධන ව්‍යාපෘති අනුමත කර ඇත. ප්‍රජාශක්ති දිළිඳු බව තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය සඳහා 2026 අයවැයෙන් වෙන් කරන ලද රුපියල් මිලියන 25,000ක ප්‍රතිපාදන වලින් මේ වන විටත් රුපියල් මිලියන 23,000ක සංවර්ධන ව්‍යාපෘති අනුමත කර ක්‍රියාත්මක කිරීමට දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත යොමු කර තිබේ. මෙහිදී සිදු කෙරෙන ව්‍යාපෘතිවල මූලික අභිලාෂයන් වන්නේ ජනතාවගේ ජීවනෝපාය සංවර්ධනය කිරීම, නිෂ්පාදන ආර්ථිකය සඳහා ජනතා දායකත්වය ඉහළ නැංවීම සහ ආහාර සුරක්ෂිතතාව ඇති කිරීමයි. රජය විසින් දීප ව්‍යාප්තව ප්‍රජාශක්ති වැඩසටහන දියත් කරනු ලැබුවේ ග්‍රාමීය දිළිඳුකම පිටු දැකීම සහ ග්‍රාමීය ප්‍රජාව නගා සිටුවීම පිණිසයි. එමෙන්ම ඉතිහාසයේ පුරා සිදුවූවක් මෙන් ඡන්දදායක නඩත්තු කිරීමක් හෝ යැපුම් ප්‍රජාවක් පවත්වාගෙන යාම වෙනුවට වඩාත් ස්ථිරසාර සංවර්ධන වැඩපිළිවෙලක් ග්‍රාමීය සමාජයන් තුළින් ගොඩනැගීම මෙහිදී සිදු කෙරෙයි. ලෝකයේ බොහෝ දියුණු රටවල් ඔවුන්ගේ සංවර්ධනයේ මහා ඉදිරිපින්ම සාර්ථක කරගනු ලැබුවේ රටපුරා ව්‍යාප්ත වූ සංවර්ධන ක්‍රියාන්විතයන් තුළින් ග්‍රාමීය ජනතාව සවිබල ගැන්වීමෙනි. ප්‍රජාශක්ති හුදු ටකරන් සහ පුටු බෙදා හැරීමකට එහා ගිය ව්‍යාපෘතියක් ලෙස අරමුණු කරගෙන තිබෙන්නේ ඒ අන්දමේ සවිබල ගැන්වීමකි. නැගෙනහිර ආසියාවේ ජපානය කොරියාව මෙන්ම ලොව දෙවන ආර්ථික බලවතාවන චීනයත් ඔවුන්ගේ නිෂ්පාදන ආර්ථිකයන් නව මාවතකට ගෙන ආවේ ග්‍රාමීය ජනතාව සාර්ථක ලෙස රටේ නිෂ්පාදන ආර්ථික ක්‍රියාවලියට දායක කර ගැනීම තුළිනි. මෙයින් රට තුළ නව ව්‍යවසායක පන්තියක්ද නිර්මාණය වූ අතරම සමස්තයක් ලෙස රටේ ක්‍රය ශක්තිය ඉහළ ගොස් වෙළඳපළද ශක්තිමත් විය. ඉන්දියාව පසුගිය සීවසේදී අවස්ථා කිහිපයක් තුළ උග්‍ර ආර්ථික අර්බුදයකට මුහුණ පෑවේය. ඒ අවසන් කෙරුණේ ස්ථිරසාර ග්‍රාමීය සංවර්ධන වැඩසටහනක් ඔස්සේ රටේ ආහාර නිෂ්පාදනය ඉහළ නැංවීම තුළිනි. ගොවි ජනතාවට නව තාක්ෂණය, නව වෙළඳපළක් මෙන්ම විධිමත් ක්‍රියාවලියක් හඳුන්වා දීම සහ මනා සම්බන්ධීකරණයක් ඇති කිරීම ඔස්සේ රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට ඉන්දියාව සමත් විය. අපේ ප්‍රජාශක්ති වැඩසටහන මේ වන විට සමස්ත ග්‍රාමීය ප්‍රජාව වෙතට ප්‍රවිෂ්ඨ වීමට අවශ්‍ය පදනම සකසා ඇත. ව්‍යාපෘතිවල කටයුතු වඩාත් සාර්ථක සහ කාර්යක්ෂම කර ගැනීම සඳහා තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ අරමුණින් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස සහ දිස්ත්‍රික් මට්ටමින් පිහිටුවා ඇති ප්‍රජාශක්ති ඒකකවලට අවශ්‍ය පහසුකම් සැපීමටද කටයුතු කර තිබේ. එමෙන්ම දිස්ත්‍රික් 25ම ආවරණය වන පරිදි පුහුණු වැඩසටහන්ද දියත් කර ඇත. කොළ නිල් පාට අනුව යැපුම් වැඩසටහන් ඒ බලයේ සිටට ආණ්ඩුව අනුව සිදු කරන යුගයක් වෙනුවට ජාතික අරමුණක් වෙනුවෙන් ග්‍රාම සංවර්ධනීය දියත්වීම සතුටුදායක කරුණකි. මෙහි නිසි ඵල නෙලා ගැනීමට හැකි වුවහොත් රටේ ජාතික ආර්ථිකය ප්‍රසාරණය වීමේදී එහි සැලකිය යුතු පංගුවකට දායක වීමට ග්‍රාමීය ජනතාවට හැකියාව ලැබෙනු ඇත. පිටපත ශාලිත බණ්ඩාර, ඉදිරිපත් කිරීම ගංගා කුමුදුනී ගුණසේකර.